Hi guys, කොහමද? ඔයාලව අද vlog එකට ආදරෙන් පිළිගන්නවා. එහෙනම් අද morning routine එකත් එක්ක පොඩි කතාවක් දාමුකෝ. ඔයාලා දන්නවද සමහර වෙලාවට අපි ජීවිතේ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ වෙනස පටන් ගන්න තැන ගැන අපි හිතන්නේ නැහැ. ඇත්තටම අපේ ජීවිතේ හැඩගස්සන්නේ ලොකු අවස්ථා නෙමෙයි. හැමදාම අපි කරන පුංචි පුරුදු. कभी ना कभी वक्त बदलेगा. මම හිතන්නේ හැම උදෑසනක්ම යුනිවර්ස් එක අපිට දෙන අලුත් මැසේජ් එකක් කියලා. ඊයේ ඉවරයි අද ආයෙත් පටන් ගන්න. ඒ නිසා මම උත්සාහ කරන්නේ දවස පටන් ගන්න කලින් මගේ හිතත් සංසුන් කරගන්න. මොකද අපේ දවස ලස්සන වෙන්නේ පිට ලෝකේ නිසා නෙමෙයි අපේ ඇතුලේ තියෙන එනර්ජි එක නිසා. बेनाम सी चाहत बयां सी उलझन रातों में जागी मेरी वो धड़कन अधूरी कहानी जो ना हो सकी पूरी धड़कन सुनी. අපි හැමෝටම හීන තියෙනවා. ලොකු ගෙයක්, හොඳ රැකියාවක්, සතුටු පවුලක්, නිදහස් ජීවිතයක්. ඒත් සමහර වෙලාවට ඒ දේවල් තාම ලැබිලා නැති නිසා අපි හිතනවා යුනිවර්ස් එක අපිව අමතක කරලා කියලා. මම නම් එහෙම විශ්වාස කරන්නේ නැහැ. මම හිතන්නේ යුනිවර්ස් එක වැඩ කරන්නේ අපේ වෙලාවට නෙමෙයි. ඒකෙම පර්ෆෙක්ට් ටයිමින් එකකට. ඒ නිසා බලාගෙන ඉන්න අතරේ අපිත් අපේ ජීවිතේ ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. දැනටමත් තියෙන දේවල් වලට ස්තුති වෙන්න ඕනේ. මොකද ග්‍රැටිටියුඩ් කියන්නේ තවත් බ්ලෙසින්ග්ස් ආකර්ෂණය කරන ලස්සනම එනර්ජි එකක්. තව දෙයක්. තමන්ව වෙන කෙනෙක් එක්ක කම්පෙයාර් කරන්න එපා. ඔයාගේ ජර්නි එක වෙනස්. ඔයාගේ කතාව වෙනස්. අද ඔයා ඉන්න තැන හෙට ඔයා යන තැන තීරණය කරන්නේ අද ඔයා තෝරන සිතුවිලි. ඒ නිසා අද දවසේ එකම ප්‍රොමිස් එකක් තමන්ට දෙන්න. හොඳ දේවල් බලාපොරොත්තු වෙනවා. හොඳ දේවල් ගැන කතා කරනවා. හොඳ දේවල් දකිනවා. මොකද අපි ફોකස් කරන දේ තමයි ටිකෙන් ටික අපේ ජීවිතේට එන්න පටන් ගන්නෙ. Remember guys, යුනිවර්ස් එකට අහන්න ලොකු සත්‍යයක් ඕන නැහැ. පැහැදිලි හිතක්, හොඳ විශ්වාසයක් සහ නොනවතින උත්සාහයක් තිබුණොත් ඔයාට ගැලපෙන දේ ඔයාව හොයාගෙන එනවමයි. अधूरी कहानी जो ना हो सकी पूरी मिट्टी सी खुशबू हवाओं में उड़ी सपनों के जहां में हम खो गए दिल के फसाने राहों में रह गए.
वो ख्वाब जो आँखों में चुपके से आए, बिन बोले खोए से दिल में समाए, वो बातें अधूरी, वो खुशबू अधूरी, यादों के साए में हम खो गए. එහෙනම් අදත් හිනා වෙන්න, අදත් විශ්වාස කරන්න, අදත් ඔයාගේ හීනවලට ආදරය කරන්න. මොකද සමහර විට ඔයා මේ සාමාන්‍යයි කියලා හිතන දවසක් තමයි ඔයාගේ අනාගතය ලස්සන කරන තවත් වැදගත් දවසක් වෙන්නේ. रात की बाहों में छुप सा है शहर, तेरी यादों का है हल्का सा असर. चांद भी धीरे से पूछे ये मुझसे, क्यों है तू इतना तन्हा इस सफर. दिल के कोने में जो बातें थी दबी, आज वो आँखों से कहने लगी. तेरी खामोशी भी कुछ कह रही है, जैसे तू पास हो पर दूर कहीं है. मैं तो रुक जाऊं इस पल में यहीं, पर ये वक्त भी मुझसे बेवफा सा है. මම ආවා අපේ ගෙදර ළඟ මිනි මාට් එකට පොඩි ස්නැක් එකක් අරගෙන යන්න. ඉතින් මේ වගේ සාමාන්‍ය දවස් තමයි ඇත්තටම මතක හිටින ලස්සන මොහොතවල් වෙන්නේ. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. हाथों से फिसलती सी एक दुआ